පිරිත් කියන කට්ටිය අතුස්සන බලන්න. පිරිත් කියන කට්ටිය. ආටානාටිය පිරිත් කීයක් තියෙනවද? ආටානාටිය පිරිත් කීයක් තියෙනවද? ඈ? කීයක් තියෙනවද? එකයිද දෙකයිද? දෙකක් තියෙනවා. ආටානාටිය පිරිත් දෙකෙන් යක්කු එලවන්න කියන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? එතකොට පළවෙනි එක යක්කු ගෙන්නන්න. දෙවෙනි එක යක්කු එලවන්න. මොන යකාද කිව්වේ ඔක? ඈ? මොන යකාද කිව්වේ ඔක? මතක තියාගන්න. යක්කු එලවන්නවත් යක්කු ගෙන්නවන්නවත් කියපු පිරිතක් නෙමෙයි ආටානාටිය කියන්නේ. ආටානාටිය පළවෙනි සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ එදා රාත්‍රී මධ්‍යම යාමේ සතරවරම් දෙව් රජ දරුවෝ ඇවිල්ලා විශේෂයෙන්ම කවුද? වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා කියන මොකද්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ යක්කු ඉන්නවා සමහර අය ඔබ වහන්සේලාට කන්ට්‍රෝල් නැති යක්කු. අන්නේ යක්කු භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසකයන්ට උපාසිකාවන්ට කරදර කළොත් අපිට කියන්නේ මං ඒගොල්ලෝ අල්ලලා රත්තම්පි පත්තං සීසේ නික්කුජ්ජයෝ රත් වෙච්ච පාත්‍රයක් උන්ගේ ඔළුවේ නවනවා. ස්වාමීනි බැරි වෙලා හරි උපාසකයෙකුට උපාසිකාවකට භික්ෂුවකට භික්ෂුණියකට මොනවා හරි කරදරයක් වුණොත් මතක් කරන් ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති මේ අයට මේ 38ක් වූ යක්ෂ සේනාවට මතක් කරන්න කිව්වා. මතක් කරන්න කියන්නේ කොහොමද? අයං යක්ඛෝ ගන්හාති මේ යක්කු මාව අල්ලගත්තා දෙයනේ. එහෙම කියන්නේ. අයං යක්ඛෝ හේතේති මුම්මට හිංසා කරනවා දෙයනේ. අයං යක්ඛෝ විහෙතේති මුම්මට ගොඩක් විශේෂයෙන් ගොඩක් හිංසා කරනවා අයක් දෙවියනේ. අයං යක්ඛෝ න මුංචතිති මුම්මාව අතාරින්නේ දෙයනේ. මේ යක්කු මාව අල්ලගෙන දෙයනේ. එහෙම කියලා කියනවා. දන්නේ නැහැ නේද පිරිත් කිව්වටනේ. ඉමේ සංයක්ඛානම් මහා යක්ඛානම් සේනාපතිනම් මහා සේනාපතිනම් කොහොම කියලා කියන්නේ? කොහොම කියනකොට අන්තිමට කියන මොකද්ද? යක්ඛෝ වායක්ඛිනී වායක්ඛ පෝතකෝ වායක්ඛ පෝතිකා වායක්ඛ මහා මත්තෝ වායක්ඛ පාරිසජ්ජෝ වා යක්ඛ පචාරෝ වා. මොකද ඒකේ වා කියන්නේ? යක්ඛෝ වා යකෝ වරෙන් යක්ඛිනී වා යකින්නේ යකෝ පුදුම පිරිත් යක්කෝ පාලියෙන් වා දෙමළෙන් උපාසකම්මලට යක්කු ගහපු නැති එක විතරයි පුදුමේ. දැන් හරිද? වා කියලා කියන්නේ පාලියෙන් හෝ කියන එක. යක්කෝ වා යකෙක් හෝ යක්ඛිනී වා යකින්නියෙක් හෝ යක්කපෝතකෝ වා යක්කටියෙක් හෝ යක්කපෝතිකා වා යක්කටිකියෙක් හෝ යක්ක මහා මත්තෝ වා යක්කුන්ගෙත් ඉන්නවා අපේ වගේම හැමතියෝ හෙට අනිද්දා තෝරන්නේ. යක්ක පාරිසජ්ජෝ වා යක් පුරෝහිතෙක් වේවා. අන්න ඒ වගේ මොකෙක් හරි යකෙක් ඇවිල්ලි ඉවරලා හානි කළොත් කියලා කියන්නේ. එතකොට බලන්නකෝ අපේ කට්ටියට ඕක කියලා දුන්න මොකද්ද? යක්කෝ වා කියලා කියන්නේ යක්කු ගෙන්නන්න කතා කළේ. යක්කෝ වා යකෝ වරින් යක්කිනීවා යකින්නී වරින්. එතකොට පළවෙනි පිරිත යක්කෝ වා කියලා කතා කළා නම් දෙවෙනි එක කියන්නේ මොකද්ද? දෙවෙනි යක්කෝපෝ යකාපලයන් යක්කිනීපෝ යකින්නී ඵලයන් යක්ක පෝතිකාපෝ යක් පැටියෝ ඵලයන්. එහෙම එකක් නෑ. පළවෙනි පිරිත කිව්වේ බුදුහාමුදුරුවන්ට සතරවරම් දෙවිවරු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියපු කතාව. ඊට පස්සේ දෙවෙනි පිරිත කියන්නේ බුදුහාමුදුරුව මහා සංඝරත්නයේ උදේ පාන්දර කියනවා ඊයරෑ මෙහෙම වැඩක් වුණා සතරවරම් දෙවිවරු ඇවිල්ලා මට මෙහෙම කතාවක් කියලා ගියා. අන්න ඒ කතාව බුදුහාමුදුරුව භික්ෂු සංඝයා අමතා කියපු එක තමයි දෙවෙනියට කියන්නේ. අපේ ගොන් ඒ කියන්නේ මන් දන්නේ හන මිටි කියන ඒවා හරිද? මේවා පැහැදිලි කරන්නේ නැහැ කිසි කෙනෙක්. ඔහේ යන්න දෙනවා.